චාව බොන්ජෝර්නෝ කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම. මම අද කතා කරන්න යන්නේ රිෆූජි සම්බන්ධව. මේ ටර්මිනල් වල තමයි මේ පොඩි වීඩියෝ ක්ලිප් එක ඔයාලට පේන්නේ. ටර්මිනල් ස්ටේෂන් එක ගාව. ටර්මිනල් වලට එන්න මම නම් නාපෝලි වලින් තමයි ආවේ. නාපෝලි වලින් ටිකට් එකක් ගන්න ඕනේ ට්‍රේන් එකේ. මේ ටිකට් එක මේක 13.50ක් වගේ වෙන්නේ. ඒකේ ඇවිල්ලි එන්න පුළුවන්. ඒක පොඩ්ඩක් වෙලා යනවා පැය දෙකක් ඒ වගේ. ඔයාලට බස් ට්‍රේන් වල යන මේ කාඩ් එක ගන්න පුළුවන් යුරෝ 35ක් වෙන මාසයක්. නැත්නම් මෙන්න මේ ටිකට් එක ගන්න පුළුවන් යුරෝ 1.50යි. මේක විනාඩි 100ක් තමයි යන්න පුළුවන්. කුස්තුරා රෝම එහෙම ඒ විදිහට සර්ච් කරාම එනවා. එතන එතකොට ටර්මිනල් වලින් ඔයාලට යනවා නම් පෙන්නනවා බස් මෙට්‍රෝ එක සහ බස් එක. මෙට්‍රෝ B එකේ ගිහිල්ලා රිබිබ්බියා වල බහින්න ඕනේ. මෙට්‍රෝ B එක තමයි දැන් ටර්මිනල් වලින් ගන්න ඕනේ. ටර්මිනල් වලින් මෙට්‍රෝ B එක අරගෙන ගිහිල්ලා වෙලා රිබිබ්බියා වලින් බහින්න ඕනේ. රිබිබ්බියා වලින් බහලා රිබිබ්බියා වලින් ආයි ගන්න තියෙනවා 437 බස් එක. ඒක තවත් ඔප්ෂන් තියෙනවා කීපයක් පෙන්නනවා බස් කීපයක්. 437 ගත්තම කුස්තුර එක ගාව කුස්තුර එකේ ගේට් එක ඉස්සරහම එතනින්ම බහින්න පුළුවන්. මම ගොඩක් වෙලාවට මේ නාපෝලි ඉඳලා එන විස්තරය දැම්මේ මොකෝ 150කට එහා පැත්ත නාපෝලි ඉඳලා තමයි ගොඩක් මෙහෙට එන්නේ රිෆූජි දාගන්න. මොකද මේ රිෆූජි දාගන්න නාපෝලි වල මාස 8ක් අවුරුද්දක් වගේ ඉන්න ඕනේ. ගොඩක් වෙලාවට එහෙ රිෆූජි දාලා අපොයින්ට්මන්ට් එකක් එන්නම ෆින්ගර්ප්‍රින්ට් තියන්නම් මාස 8ක් 10ක් වගේ යනවා. රෝම් වල ගොඩක් වෙලාවට එහෙම නැහැ. අනිත් සිටි එක බලනකොට රෝම් වල සතියක් එකමාරක් දෙකක් වගේ පොලිමේ ඉඳලා එතෙන්දිම වැඩේ කරගන්න පුළුවන්. ගොඩක් කට්ටිය ඒකයි රෝම් එන්නේ. දැන් ගොඩක් වෙලාවට අලුතෙන් නීතිමාලා වෙනස් වෙන කතාවක් වගේ යනවා. ඒ දේවල් එක්ක දැම්ම වැඩේ කරගන්න පුළුවන් නම් හොඳයි. එන්න සෙනඟ වැඩි වෙනවා. දැන් අපි යන කාලෙත් හිටියා පොලිමේ සාමාන්‍යයෙන් 150ක් 200ක් වගේ හිටියා. ඒ දැන් මාස එකමාරකට වගේ උඩදී. එතකොට දැන් 270ක් 300ක් වගේ පොලිමේ ඉන්නවා කියලා තමයි කියන්නේ. මම ඔයාලට පොලිමේ වීඩියෝ ටිකකුත් පෙන්නන්නම්. පොලිමට යනකොට අපි ලෑස්ති වෙලා යන්න ඕන අපිට එතෙන්ට අවශ්‍ය දේවල් පොඩි ටෙන්ට් එකක් ඒ වගේම කුඩයක් පෙරවන්න රෙද්දක් ජැකට් එකක් ඒ වගේ සමහර වෙලාවට වහිනවා එහෙම වැස්සොතින් එහෙම ටිකක් අමාරුයි. මේ දැන් වහින වෙලාවක තමයි මේ වීඩියෝ එක දාලා තින්නේ. මේ ගොඩාක් කට්ටිය ඉන්නේ වැස්සේ හරි අමාරුවෙන් තමයි ඉන්නේ. ඉතින් අර කට්ටක් කන්න ඕන දෙයක් කරගන්න මේ වගේ ඉතින් ඒක ලොකුම දෙයක් නෙමේ. ලොකු ඇචීව්මන්ට් එකක්. මොකෝ අපි දවස් ගාණක් මේ කට්ට කෑවට ඒ කට්ට දවසක පට්ට කියලා කන්න තමයි තියෙන්නේ. මොකෝ සතියක් එකමාරක් යද්දී අනිවාර්යයෙන් මෙතන ඉඳලා ඉවරලා ඊට පස්සේ වැඩේ කරගන්න පුළුවන්. මෙතන ගොඩක් වෙලාවට ඔහොම තමයි. ඒ කියන්නේ මෙතන දැන් 20 වගේ තමයි ඇතුළට ගන්න කට්ටිය. මෙතන පොලිමේ ඉන්න කට්ටිය පිළිවෙලට මෙතන අංකල් ගාගෙන ඒගොල්ලන්ම තමයි ඒක හැන්ඩල් කරන්නේ. ඉන්න කට්ටියම කීප දෙනෙක්. එහෙම ඉඳලා ඉවරලා 20 තමයි ඇතුළට ගන්න. 20ක් ගන්නවා හැමදාම එහෙම. එතකොට දවසකට 20 ගාන තමයි ගන්න. එතනින් එහාට නම් මම ගන්නවයි කියලා අහලා නැහැ. අපිට පේන්නේ කුස්තුර එක ඇතුළ මෙතෙන්ට 20ක් ගත්තම මේක ඇතුළේ තියෙනවා ෆෝම් එකක් ෆිල් කරන්න. ඔයාලා මෙන් දාලා තියෙන ෆෝම් එක. මේ ෆෝම් එකේ තියෙන්නේ සාමාන්‍ය විස්තර ටිකක් පොරවන්න ලොකු දේවල් නැහැ. නම තමන්ගේ ඇඩ්‍රස් එක එතකොට කොහෙටද අපි ආවේ ආපු දැන් කවුරු හරි නාපෝලි ආව නම් නාපෝලි වෙරෝනා ආව නම් වෙරෝනා මිලානෝ ආව නම් මිලානෝ ඒ වගේ දැනට අපි දාන ඇඩ්‍රස් එක අපේ උපන්දිනේ ඒ වගේ ගොඩක් සරල දේවල් තියෙනවා. මෙතන ඉංග්‍රීසි වලින් තියෙනවා ඉතාලි වලින් තියෙනවා තව භාෂාවල් කීපයක් තියෙනවා. මේක ඕනම කෙනෙකුට පුරව ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. එහෙම නැති වුණොත් එතන පොලිමේ ඉන්න තව කෙනෙක්ගෙන් අහුවත් අනිවාර්යයෙන්ම උදව්වක් දෙනවා. මේක තමයි ෆෝම් එක. මේ ෆෝමැට් එක තමයි පුරවන්න තියෙන්නේ. මේක පොඩ්ඩක් බලාගෙන යන්න. එතකොට මේක බලාගෙන ගියාම ඔයාලට විස්තර මේකේ අහලා තියෙනවා පහලින්ම මේකේ මේ ඊමේල් තෝරන්න ෆෝන් නම්බර් දානකොට අනිවාර්යයෙන් මේ ෆෝන් නම්බර් එකක් දාන්න. ඒක ඇඩ්‍රස් එක අර හොස්පිටියට දෙන ඒකම ඕනේ නැහැ. නෝමල් ඇඩ්‍රස් එකක් දැම්මත් ගැටලුවක් නැහැ. මෙතෙන්ට නම් ගොඩක් වෙලාවට මම අහලා තියෙන විදිහට ඉස්සරහට මේකේ අපි ඩොකියුමන්ට් වැඩ ටික කරගෙන යනකොට ඉස්සරහට තමයි ගොඩක් වෙලාවට අර ඔරිජිනල් ඇඩ්‍රස් එක මොකද වෙන්නේ. එතකන් කාට හරි හොයාගන්න බැරි නම් මොකක් හරි ඇඩ්‍රස් එකක් දාන්න ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. ඒකත් මම ඉස්සරහට හරියටම අප්ඩේට් එකක් දෙන්නම් මොකද සත්‍ය කියන එක.
මේක හරියටම ෆීල් කරගන්න. ගොඩක් වෙලාවට කපලා කොටලා එහෙම තිබ්බොතින් එතනින් බයිනවා කෑ ගහනවා. ගොඩක් වෙලාවට ඔය පාකිස්තාන් බංග්ලාදේශ කට්ටියට තමයි වැඩිපුර ඒගොල්ලන් කෑ ගහන්නේ. ලංකාවේ කට්ටියට ගොඩක් වෙලාවට මාර ෆ්‍රෙන්ඩ්ලි. ඒගොල්ලන් අර අපි මේ නීට් එකට ගිහිල්ලා මේ විදියට හිටියොත් ගොඩක් වෙලාවට පොලිමට යද්දිත් පුළුවන් නම් වෙන ඇඳුමක් දාගෙන යන්න. අර දවස් ගානේ හිටියා. වොෂ් එහෙම දාන්න යනවා නම් ගොඩක් වෙලාවට දවල්ට ඉස්සරහා පස්සේ පොලිමේ ඉන්න කට්ටියට කියලා කොහෙට හරි ගිහිල්ලා එන්න පුළුවන්. ඒ අරින්න ඇඳුමක් වෙනම අනිවාර්යෙන් බෑග් එකේ දාන්න යන්න. එතන පොලිමේ ගිහිල්ලා ඇතුළට යනකොට අපි ප්‍රෙස් එකට එහෙම යන්න ඕන. මෙතනින් ෆයිනලි මම මේ දාලා තියෙන මෙතනින් හම්බෙන කොලේ ඒ කොලෙත් එක්ක ඒ කොලේ ඩේට් එකක් හම්බ වෙනවා. ඩේට් එකයි අපිට ඇඩ්‍රස් එකක් හම්බ වෙනවා. එතන උඩම තියෙන ඇඩ්‍රස් එක. ඒ ඇඩ්‍රස් එක බලලා ඒ කුස්තුරයකට යන්න තමයි තියෙන්නේ ෆින්ගර් ප්‍රින්ට් යන්න. ගොඩක් වෙලාවට දවස් 2-3කට පස්සේ දවසකට පස්සේ සතියකට පස්සේ ඒ වගේ කියන්න අමාරුයි. සාමාන්‍ය ටිකක් දුර කුස්තුර එකක් තමයි හම්බෙන්නේ. සමහරම කට්ටියට ලං කුස්තුරත් හම්බ වෙනවා. එතකොට ඒ කුස්තුරයකට ගිහිල්ලා ඒ අදාළ දවසට අදාළ වෙලාවට ගියහම ඒ කුස්තුරයෙන් ඇතුළට ගන්නවා. ඇතුළට අරගෙන අපිට එතකොට මෙතනින් දෙනවා අපේ પાස්පෝර්ට් බාර දුන්නොත් પાස්පෝර්ට් එක බාරගත්තා කියලා කොපියක් සහ ඔය දැන් මම ඔයාලට පෙන්නපු ඩොකියුමන්ට් එක. ඒ දෙකම අරගෙන ගියායින් පස්සේ එතන ෆින්ගර් ප්‍රින්ට් අපේ ඔක්කොම විස්තර ටික අරගෙන ෆින්ගර් ප්‍රින්ට් විස්තර ඔක්කොම අරගෙන ඊට පස්සේ ඒගොල්ලන් එතනින් අර પાස්පෝර්ට් කොපිය සර්ටිෆයි කරපු එක අපිට දෙනවා. ඒක දෙනවා. ඊට අමතරව එතනින් අපිට දෙනවා කොටකොලේ කියලා එකක්. ඒක පොඩි කොලයක් අපේ ෆොටෝ එකක් එහෙම ඇටච් කරලා අපි එතෙන්ට යනකොටත් අරන් යන්න ඕන ෆොටෝ කෑල්ලක් සහ මුද්දරයක්. දැන් අපි මෙතෙන්දි දෙන්න ඕන. මෙතනදී ෆොටෝ විතරයි අවශ්‍ය වෙන්නේ. ෆොටෝ කෑලි දෙකක් හෝ එකක් ඒ වගේ දෙන්න තියෙන්නේ. මෙතෙන්ට මුද්දරය අවශ්‍ය වෙන්නේ නැහැ. 16 මුද්දරයක් අරන් යන්න ඕන. ඒක අරන් යන්න ඕන අතෙන්ට. ඒක කුස්තුරයකට ෆින්ගර් ප්‍රින්ට් එක තියන්න යනකොට ඒ දෙන කොලේ තියෙනවා කුස්තුරයකින් දෙන කොලේ කොට කොලේ කියන එකේ හම්බ වෙනවා ඩේට් එකක් හම්බ වෙනවා. ඒක සමහර වෙලාවට මාස 2-3ක් ඒ වගේ වෙන්න පුළුවන්. ඒ හම්බෙන ඩේට් එකට තමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ එදාට පුළුවන් නම් අර ඇඩ්‍රස් එක හරි ඇඩ්‍රස් එකක් අරන් යන්න. ඔයාලා රිෆියුජි ඇප්ලයි කරන රීසන් එක මොකද්ද? ඒ දේවල් හරියට පැහැදිලිව කරගෙන යන්න. ඒ ටික තමයි මම මෙතනින් එහාට අප්ඩේට් එකක් දාන්නම්. ගොඩක් වෙලාවට කට්ටිය මොනවා හරි පොලිමේ සෙනග කොච්චර වගේ ඉන්නවද ඒ වගේ දේවල් දැන් පුළුවන්ද ඒ වගේ දේවල් මොනවා හරි දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් බලලා විස්තර හොයලා කියන්නම්. එහෙනම් බොහොම ස්තුතියි. සුබ දවසක් හැමෝටම. චාව්.